සුබ දවස් වේවා මා පුතාලට. අද වෙදාච්චි ආවේ ඉතා වටිනා පාරම්පරික බෙහෙතක් කියලා දෙන්න. මේ අත් බෙහෙත් මා පුතාල අපේ පාරම්පරික දැනුම ඔස්සේ අපු දේවල්. මම කියලා දෙන්නේ ඉතා සරල අත් බෙහෙත් වර්ග. විවිධ අපහසුතා දරුණු රෝග තියෙන අය වෛද්‍ය උපදෙස් ගන්න. මේ බෙහෙත් පමණක් කරන්න යන්න එපා. අද මම කියලා දෙන්නේ මුත්‍රා අඩස්සියට සහ මුත්‍රා දැවිල්ලට උපකාර වෙන්න පුළුවන් සරල අත් බෙහෙතක්. පොල්පල ටිකක් අරන් සෝදල පොල්පල ගහ කෑලි වලට කපලා ගන්න. දැන් මටි මුට්ටියකට දාලා වතුර දාලා තම්බල පෙරගන්නලා. දැන් මා පුතාලා හකුරු කැල්ලක් එක්ක හෝ සීනි ටිකක් දාලා බොන්න මේ ඊටම ගුණදායකයි. ඒ වගේම තව බෙහෙතක් තමයි නීරමුල්ලිය. ඒක මෙහෙමයි. නීරමුල්ලිය ටිකක් අරන් කොළ දඩු එකට දාලා තම්බා ගන්න. දැන් පෙරාගෙන පානය කරන්න මේකත් ඉතාම ගුණදායකයි. මුත්‍රා දැවිල්ල සුව වෙනවා. මා පුතාලා අපහසුතා වැඩි නම් රෝගව දරුණු අත් බෙහෙත්ම කරන්න එපා වෛද්‍යවරයෙක් හමුවට යන්න. එහෙනම් මම දෙට ගිහින් එන්නම් මේ වීඩියෝ එකත් අනිත් අයට බලන්න ෂෙයාර් කරන්න. වෙදාච්චිව ෆොලෝ කරගෙන යන්න. මා පුතාලට තුනුරුවන් සරණයි.